මේ තක්කඩි මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනාව කරුණා කරලා බැඳලා තියන්න කියලා තමයි අපි මේ ටෙල්වින් සිල්වා අයියට කතා කරන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයාටයි මේ කතා කරන්නේ. මේ ඊයේ පෙරේදා ඔබලාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ දේශපාලන හැසිරීම ඒ සම්බන්ධයෙන් ඔවුන් කරන ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් ඔබ දන්නවා ඇති හොඳටම අපිට වඩා. අපි ඒ සම්බන්ධයෙන් කිසිම දෙයක් කතා කරන්නේ නැහැ. අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගැන අපි මේ කතා කරන්නේ ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවේ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙන්නෙක්. ඔවුන් ලැජ්ජයි කියන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියලා තාමත් නින්දිත ලෙස තාමත් පහත් ලෙස ඔවුන් පාර්ලිමේන්තුවේ හැසිරුණු ආකාරය, ඒ කියන්නේ කතා කරපු ආකාරය. එක්කෙනෙක් පුත්තලම් දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අර ෆයිසල් කියන තක්කඩියා. මොකද්ද ඔහු ගුරුවරයෙක්ලු. පුදුම වුණා අපි. මේ ගුරු පරම්පරාවටම ගුරු පරපුරටම ලැජ්ජයි නේද ගුරුවරයෙක් කියලා ඔහුට කියන්නේ. අර මිනිස්සු වනාත විල්ලුවේ මිනිස්සු බෙල්ල ළඟට වතුර තියාගෙන කතා කරලා වීඩියෝ එකක් දාලා කියනවා අපිට වතුර තාම බැහැලා ගිහිල්ලා නැහැ, අපිට ආධාර හම්බුනේ නැහැ, අපිට කිසිම සහනයක් ලැබුණේ නැහැ කියලා ඔහු ඒ මිනිස්සු පොදුවේ ආයාචනයක් කරා. ඉතින් ඒක ඔගොල්ලන්ගේ ආණ්ඩු පක්ෂයට ආණ්ඩුවට රිදුනද දන්නේ නැහැ. අර ෆයිසල් කියන තක්කඩියා පාර්ලිමේන්තුවේ ඉල්ල කියනවා ඒ මිනිස්සු දන හිසෙන් හිටගෙන තමයිලු අර වීඩියෝ එක දැම්මේ. දන හිසෙන් හිටගෙන තමයිලු අර වීඩියෝ එක දැම්මේ. ඒ නිසා තමයිලු බෙල්ල ළඟට වතුර තියෙනවා වගේ පෙනුනේ. මොන තරම් තක්කඩියෙක්ද මේ? මොන තරම් කුහකයෙක්ද මේ? ඔහු අපි මුස්ලිම් ආගමේ අර කලිමාව කියපු පුද්ගලයෙක්ද කියලා කියන්නත් ලැජ්ජයි නේද? ඔගොල්ලන්ගේ පක්ෂයෙන් දේශපාලනයට ආවා, නාම යෝජනා දුන්නා. ඔගොල්ලන් ඒ කාලේ කැබිනට් එකට ඇමතිවරයෙක් පත් කරේ නැහැ. ඇයි කියලා ඇහුවම කිව්වා සුදුසුකම් ආපුවාම පළපුරුදු කට්ටිය ආපුවාම අපි දාන්නම් කියලා. අපි දැන් කල්පනා කරනවා මේ වගේ මේ තිරිසන්නු ටික තියාගෙනද ඕගොල්ලන් කැබිනට් එක දෙන්න බෑ කියලා කිව්වේ. හරි ඒක. ඕගොල්ලන්ගේ පක්ෂයේ ඉන්නේ මේ වගේ മന്ത്രിවරු නම්, මේ වගේ තිරිසනු නම් ඒ අයව අරගෙන කැබිනට් එකට දාන්න බෑ තමයි. ඒතකොට බලන්න මොන තරම් කැත විදියට කැත කතාවක්ද කියලා ඒක එකක්. අනිත් එක අර ගම්පල පැත්තේ නුවර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අර ෆස්මින්ද කීත කෙනෙක්. ඔහු මොකද කියන්නේ? ගම්පල ගැලියෝය පැත්තේ තනිකරම මේ ගම් වතුරෙන් පස්සේ, මේ නායයාම් වලින් පස්සේ, මේ ආපදා වලින් පස්සේ ඒ පළාතේ මිනිස්සුන්ට උදව් කරන්න ආවේ ඔයාලගේ ජනතා විමුක්ති පෙරමුණේ රතුතරුවලු. ජනතා විමුක්ති පෙරමුණේ කොල්ලෝ කෙල්ලලු. කිසිම හිරිකිතයක් නැතුව නේද ඔහු ඒ කතාව කිව්වේ? කිසිම හිරිකිතයක් නැතුව. අද අපි අහගෙන හිටියා පාර්ලිමේන්තුවේ, අද උදේ අපි අහගෙන හිටියා සභානායක බීමල් රත්නායක කියනවා විරුද්ධ පක්ෂයේ മന്ത്രിවරුන්ට ලියලා දෙන කතා ටික අරගෙන මෙතෙන්ට ඇවිල්ලා කතා කරනවා කියලා ලොකු චෝදනාවක් කරා. ඒකට උත්තර දෙන්න ඕනේ විපක්ෂය. අපිට ඒක අදාළ නැහැ. නමුත් අපිට තේරෙන්නේ මේ තක්කඩින්ට, මේ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මීට කලින් මාසේ අර ගම් වතුර ආපු අලුත ව්‍යසනේ ආපු අලුත අර මාතර පැත්තේ අරුකම ඉලියාස් මොකද කරේ? ඒ පළාතේ මිනිස්සු ඔක්කොම ලෑස්ති කරලා අරන් ගියේ ඒවා බදුල්ලට. ඔහු සමන්ත විද්‍යාරත්නත් එක්ක එකතු වෙලා මොකද කරේ? රතුතරුව කියලා ලේබල් එක ගන්න හැදුවා. ඒක ඒ වෙලාවෙම ඒක සෝෂල් මීඩියා එකෙන් සමාජ මාධ්‍ය වලින් ඒක ඒ කාලෙම ඒක කියලා ඒක ඔහුගේ අන්තිමට ඔහු ඒකෙන් අහගත්ත හොඳටම. දැන් අද බලන්න ඔයගොල්ලෝගේ අර එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තරම බලන්න. මේ දෙන්නගේ ක්‍රියාකලාපය බලන්න.
මේ ආපදාවක් ඇවිල්ලා මිනිස්සු ගම් වතුරට යට වෙලා කඳු නාය යාම් වලට යට වෙලා 100 ගණන් 700 800 ගණන් මිනිස්සු මැරිලා තාම හොයාගන්න නැහැ. පස්වට යට වෙච්ච මිනිසුන් හොයාගන්න නැහැ තාම. එහෙම තියෙද්දි තමන්ගේ පක්ෂයේ මිනිස්සු තමයි අර බලන්න අපි දැක්කා ගම්පල ඒ කියන්නේ ගැලියෝ පැත්තේ ඔක්කොම කොච්චර සාමාන්‍ය මිනිස්සු ඇවිල්ලා වැඩ කරාද කියලා. හැම පළාතෙන්ම නේද ආවේ. හැම පළාතෙන්ම ආවා. ඒ හැම පළාතෙන්ම ඇවිල්ලා ඒ මිනිස්සුන්ගේ ගෙවල් වලට ගිහිල්ලා සුද්ධ පවිත්‍ර කරලා දීලා උදව් කරලා සහ හැම දෙයක්ම කරලා ඇවිල්ලා ඒකට මේ කැත දේශපාලනය ඔයගොල්ලන්ගේ බලන්න. ඔයගොල්ලන් දැනු අපි අනිවාර්යයෙන්ම දන්නවා ඔයගොල්ලන් මේ മന്ത്രിවරුන් කරන්නේ ඔයගොල්ලන්ව සතුටු කරන්න. ඔයගොල්ලන්ගේ පැලවත්තේ කාර්යාලයේ විශේෂයෙන්ම ඔයාව පක්ෂ මහලේකම් හැටියට ඔයාවයි පාර්ලිමේන්තුවේ සභානායක හැටියට බීමල් රත්නායකවයි සතුටු කරන්න තමයි මේ වගේ කැත කතා පාර්ලිමේන්තුව කියන්නේ. කිසිම හිරිකෙදයක් නැතුව ඔවුන්ගේ දෙමව්පියන්ටත් ලැජ්ජයි. ඔවුන්ගේ පවුල් වල කට්ටියටත් ලැජ්ජයි. ඔවුන්ගේ දරුමල්ලන්ටත් ලැජ්ජයි. ඇයි අර දෙතුන් දෙනෙක්ව සතුටු කරන්න. අපි අනිවාර්යයෙන්ම දන්නවා අනුර දිසානායකව සතුටු කරන්න නෙමෙයි මේව කතා කරන්නේ. මොකද අනුර දිසානායක මේව බලන්නෙත් නැහැ කියලා උන් දන්නවා. ඔවුන්ට පක්ෂ මාලේකම් ටෙලිවිෂන් කියන්නට ඕන ඔයා හොඳ කතාවක් කරා කියලා කියන්නට ඕන. බීමල් රත්නායක පාර්ලිමේන්තුවෙන් එළියට ඇවිල්ලා පිටට තට්ටුවක් දාලා මල්ලි ඔයා හොඳ කතාවක් කරා කියලා කියන්නට ඕන. ඒ නිසා උන්ට ජාතිය පාවල දුන්නත් කමන්නේ. ඔවුන්ගේ දෙමව්පියන්ව අම්මා අප්පලා පාවල දුන්නත් කමන්නේ. ඔවුන්ගේ දරුමල්ලු පාවල දුන්නත් කමන්නේ. ඔවුන්ගේ ඒ අර කැත දේශපාලනය කරනවා. ඒ නිසා කරුණා කරලා එක ඉල්ලීමක් කරන්නම් ඔබගෙන්. ඔබ මේ ඔබ වයතාමත්ම මුණුපුරා ගිය කෙනෙක්. පක්ෂයක දීර්ඝ කාලීනව ලේකම් ධූරයේ ඉන්න කෙනෙක්. අද ලංකාවේ ගත්තනම් පක්ෂයක වැඩිම කාලයක් ලේකම්වරයා වශයෙන් කටයුතු කරපු පුද්ගලයෙක්. අපි ඒ ගෞරවය ඔබට දෙනවා. ඇයි ඒක කිසිම තරංගයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ මහලේකම්කම කරගෙන යනවා ඔබ. ඒ නිසා මේ වගේ පාර්ලිමේන්තුවේ අර රැල්ලට අනුර දිසානායකගේ රැල්ලට ඒ එක්කම තව එකක් තමයි රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා කරපු ඓතිහාසික වැරද්දක් නිසා තමයි අද මේ වගේ මිනිස්සු පාර්ලිමේන්තුවට ආවේ. නැත්තම් මේ කීයටත් ඕගොල්ලන්ට මේ වගේ මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්න හම්බ වෙන්නේ නැහැ. 159 තියා 113 ළඟට වෙනවද කියලා දන්නෙත් නැහැ. මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ කරපු වැරදි නිසා ඒ වැරද්ද නිසා තමයි අද ඕගොල්ලන් 159ක් අරගෙන පාර්ලිමේන්තුවේ ඉන්නේ. මේ වගේ තිරිසන්නු තක්කඩින් ටිකක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා අද මේ වගේ කතා කරන්නේ ඒ නිසා තමයි. ඇයි එදා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණය මුලින්ම පවත්වන්නේ නැතුව 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ පැවැත්වුවා නම් එදා පාර්ලිමේන්තු 113වත් ඕගොල්ලන්ට ගන්න හම්බ වෙලා තියෙයිද දන්නේ නැහැ. ඒක 1994 ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයා ඒ දේ කරා. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්මයා කරේ නැහැ. ඔහු බැලුවා ජනාධිපතිවරණයෙන් ඔහු ජයග්‍රහණය කරනවාද නැද්ද කියලා බැලුවා. අන්තිමට මොකද වුනේ? ඔහු ජයග්‍රහණය කරෙත් නැහැ. අන්තිමට පාර්ලිමේන්තු මැතිවරණයෙන් 159ක් කොහෙදෝ ඉන්න කිසිම වැදගත්කමක් නැති මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට ගෙන්නලා දැම්මා. පාර්ලිමේන්තුව පුරෝපය විතරයි උනේ. අපි කියන්නේ නැහැ හැමෝම එහෙම කියලා. හොඳ මිනිස්සු ඉන්නවා. උගත් මිනිස්සු ඉන්නවා. මේ වගේ තිරිසන් පහත් ජාතියේ මිනිස්සුනුත් ඉන්නවා. පාර්ලිමේන්තුවට ආවා. ඉතින් මොහොව පාලනය කරලා බැඳලා තියාගන්න කියලා තමයි අන්තිමට අවසාන වශයෙන් ඔබගෙන් ටිල්ලොන් සිල්වා පක්ෂ මහලේකම්වරයා හැටියට ඔබගෙන් අපි ඉල්ලා සිටින්නේ. බොහොම ස්තුතියි.